ප්‍රවාහන පද්ධතිය විද්‍යුත්කරණය කියන මාතෘකාව කාලයක් තිස්සේම කතා වෙච්ච දෙයක්. හැබැයි ඒ ගැන දැන් වැඩිපුර කතා කරනවා. මොකද මේ දවස්වල තියෙන මේ යුද්ධයත් එක්ක ආපු ආර්ථික තත්ත්වය ඉන්ධනවල ගණන් මිල නැගීම වගේ සම්බන්ධත් එක්ක ඒකද හිතනවා ගොඩක් අය මේ විද්‍යුත් වාහන ප්‍රවාහන පද්ධතියට යොමු කිරීම හරහා මේ ප්‍රශ්න විසඳ හැකි කියන එක. මේකදී අපි දැනගන්න ඕන එකක් තමයි මේ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීම කියන එක නැත්නම් ප්‍රවාහන පද්ධතිය විදුලි කරනවා කියන මාතෘකාව ඇත්තටම ඒකෙන් කියවෙන්නේ දැන්ට තියෙන පද්ධතිවල සම්පූර්ණ විකාශනයක්. අපි කියන්නේ ට්‍රාන්ස්ෆෝමේෂන් චේන්ජ් කියන එක. සම්පූර්ණ වෙනසකට භාජනය යුතුයි. ඒ කියන්නේ ඒක වාහනයක් පාරට දැම්මා කියන එකෙන්ම හිතෙන දෙයක් නෙමෙයි. ඒකින්ද මේ මාතෘකාව ගැන මීට වඩා ගැඹුරින් සලකා බැලිය යුතුයි. ඒ කියන්නේ ප්‍රවාහන පද්ධතිය වෙන වෙනස. ඒ කියන්නේ විද්‍යුත්කරණය කියන එක හරහා අපේ ආර්ථිකයට, සමාජයට සහ පරිසරයට කොයි විදිහට බලපාන්නේ කියන එක මීට වඩා ගැඹුරුව බලිය යුතුයි. ඒකත් එක්කම ප්‍රවාහන පද්ධතිය කියන එක අපි ආර්ථිකයේ කොටසක් හින්දා ඒ ප්‍රවාහන පද්ධතියේ වෙනස් වීම අනිත් පද්ධතිවලට ඉන්ධන සම්බන්ධයෙන් ගත්තොත් බලශක්ති පද්ධතියට ඊට අමතරව අපේ මහ ජනතාවගේ හැසිරීමට නැත්නම් අපේ නගර සංවර්ධනය හැම දෙයකටම මේක බලපානවා. ඒකින්ද ඒ ගැඹුරු තත්ත්වයක් එක්ක තමයි අපි මේ ප්‍රවාහන පද්ධතිය වෙනස නැත්තම් මේ විදුලීකරණය කියන සංකාන්තියට ගැන වෙන දේවල් ගැන ගැඹුරින් බලන්න ඕන තත්ත්වයක් තියෙන ඇත්තටම. ඒ අනුව ප්‍රවාහන පද්ධතිය විදුලීකරණය කියන මාතෘකාව අපි දකින්නේ දැන් තියෙන පද්ධතීන් වල වෙනසක් වීමේ ප්‍රවණතාවයක් ගැන. ඒ තත්ත්වය ඇත්තටම ලෝකෙට මේ ගැන හිතන්න පටන් ගත්තේ දැනට ලෝකයේ තියෙන ආර්ථික සහ අනිත් අරබුදු වලට තියෙන අවශ්‍යම විසඳුමක් හැටියට. ඒ කියන්නේ දැන් තියෙන පද්ධතීන් වල ප්‍රවාහන පද්ධතිය ඇතුළුව සහ බලශක්ති පද්ධතිය හැම එකේම සම්පූර්ණ විකර්ෂණයක් විපර්යාසයක් විය යුතුයි කියන එක තමයි දැනට ගොඩක් අපි දකින්න ඒ විසඳුම් රාමුව වල අඩංගු වෙන්නේ. ඒකද අපි මේ සම්බන්ධව අපි කතා කරනකොට එතකොට විදුලීකරණය කියන එක අපි අපේ තියෙන පද්ධතීන් වල වෙනසක් වීම නැත්නම් ප්‍රවාහන පද්ධතිය වෙනස් වීමක් සඳහා යන ගමනක විකර්ෂණයක් තමයි දකින්නේ. ඒකෙදී ප්‍රවාහන පද්ධතිය පැත්තෙන් ගත්තොත් ඒ විකර්ෂණය විය යුතු ක්‍රමවේදය ගැන පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන්නේ අපි කරන ඒ විපර්යාස ඇතුලේ ක්‍රමවේද ඇතුලේ ASI approach කියන එක. ඉතින් කියවෙන්නේ ඇත්තටම avoidance shift improve කියන එක. නැත්නම් අපිට ප්‍රවාහන සේවාවක් එක තැනක ඉඳන් තව තැනකට යන්නේ නැතුව ලබා ගැනීම කියන එක මුලින්ම ඊළඟට තමයි වඩා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවලට යොමු වීම. උදාහරණයකට අපි භාවිතා කරන කාර් එකකින් ටීවී එකකින් බස් එකට බස් එකෙන් රේල් එකට රේල්ලුවට වගේ දුම්රියට මාරුවීම දකින්නේ ඇත්තටම හොඳ ක්‍රමයක් හැටියට. ඒක තමයි මූලිකම මේ දකින්නේ කළ යුතුයි කියලා. ඊට අමතරව ඒ වගේ පද්ධතීන් වල තියෙන කාර්යක්ෂමතාව වැඩිවීම කියන එකත් ඊළඟ අවස්ථාවේදී කළ යුතු දෙයක්. ඒකෙදි තමයි මේ ඉලෙක්ට්‍රික් මොබිලිටි නැත්නම් විදුලීකරණය හරහා තාක්ෂණයක් හැටියට කාර්යක්ෂම සහ ඒකෙන් ලැබෙන පරිසරය සම්බන්ධ ලැබෙන වාසිදායක තත්ත්වයක් එක්ක දකිනවා ඉස්සරහට විදුලීකරණය කියන එක වැඩිපුර කාර්යක්ෂම සහ පරිසර හිතකාරී තත්ත්වයක් තියෙන ක්‍රමවේදයක් හැටියට අඳුරගෙන තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදය අපි දකින වාසිදායක තත්ත්වයන් ලබා ගන්නට හැක්කේ වාහනයක් පාරට දැමීම විතරක් නෙමෙයි ඒ තියෙන තත්ත්වය. ඒ කියන්නේ ඒ රටක තියෙන තත්ත්වය අනුව අපිට විදුලීකරණය කරන ක්‍රියාවලිය අපි ඒ රටේ තත්ත්වයට යොමු කළ යුතුයි. ඉතින් ඒ තත්ත්වයේ යටතේ ලංකාව ගත්තොත් එහෙම ලංකාවටම ආවිනික තත්ත්වයන් තියෙනවා. උදාහරණයක් ලංකාවේ පොසිල් ඉන්ධන නැහැ. අපේ පුනර්ජනන ශක්තියින් තියෙනවා. ලංකාවේ
වාහන නිපදවීමේ කර්මාන්ත සලාවල් ලොකුට අපි කරන්නේ නෑ. එතකොට අපි වාහනය ආනයනය කරන එක කරන්නේ. ඒ වගේ ඊළඟට අපේ ආර්ථික තත්ත්වය, අපේ සමාජීය තත්ත්වය, අපේ ක්‍රමවේදවල් පාලනය කිරීමේ ඒ වගේ තත්ත්වයන් එක්ක අපිටම ගැලපෙන ක්‍රමවේදයක් අපි හදාගත යුතුයි. ඒකින්ද විදුලි වාහනයක් පාට දැමීමට එහා ගිය දෙයක් අපි අධ්‍යයනය කළ යුතුයි. ඒකෙදී ඒ වගේ දෙයක් කිරීම සඳහා යොමුවීමක් අපි දැනට දකින්නේ නැහැ. අපි ගොඩක් අර දකින්නේ මේ වාහන ආනය කිරීම තමයි මේක විසඳුම හැටියට ගොඩක් අර දකින්නේ. ප්‍රවාහන පද්ධතිය විදුලීකරණය කිරීම ඇත්තටම ලංකාව විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මූලික වශයෙන්ම රථවාහන නිෂ්පාදන කරන රටවල් සහ ආයතන මේ වෙනසට යොමු වෙලා තියෙනවා. හැබැයි ඒකෙදී ඒගොල්ලෝ මේ වෙනස දකින්නේ දීර්ඝකාලීන ක්‍රියාවලියක් හැටියට. ගොඩක් කලාවට 2050 කාබන් ශූන්‍ය කරන කියන ඉලක්කය සහ අනිත් සමාජ සහ ආර්ථික සහ පරිසර ක්‍රියාවලියන්ට බද්ධ ඒ වගේ ඉලක්ක කරා යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙදී ඒ ක්‍රියාවලිය රටකට ගැලපෙන විදිහට දීර්ඝකාලීන ක්‍රියාවලියක් හැටියට විය යුතු දෙයක්. ඒකෙදී අපි ලංකාවේ රථවාහන විදුලීකරණය කියන නැත්නම් ප්‍රවාහන පද්ධති විදුලීකරණය කියන එක ඒ විදිහේ දීර්ඝකාලීන සැලැස්මකට තමයි යොමු යුත්තේ. ඒ යොමුවීමේදී අපි බල යුතුයි අපේ ඒ ක්‍රියාවලිය හරහා කොහොමද සමාජයට, ආර්ථිකයට සහ අනිත් ක්ෂේත්‍රවලට ප්‍රවාහන පද්ධතියෙන් වෙන සුබදායි ප්‍රතිඵල කොහොමද වැඩිපුරම ලබා ගැනීම කියන එක බලලා තමයි අපි විදුලීකරණය කියන ක්‍රියාවලියට යා යුත්තේ. ඒකෙදී අපි ගොඩක්ම අපි කතා කරන දෙයක් තමයි ඒ කතාවේදී අපි බලශක්ති ක්ෂේත්‍රයට බලපාන විදිහ සහ අපේ ආර්ථික සමාජීය සංවර්ධනයට කොහොමද ප්‍රවාහන පද්ධතියෙන් වැඩිම ඵලදායී තත්ත්වයක් ලැබෙන්නේ විදුලීකරණය කියන මාතෘකාව. ඒකෙදී අපි ගත යුතු තීරණ තියෙනවා. එකක් තමයි අපි මොන ප්‍රවාහන පද්ධතියින්ද විදුලීකරණය කළ යුත්තේ, මොන තත්ත්වයන් යටතේ ඒක කර යුත්තේ කියන උදාහරණයකට බස් එකක් නැත්නම් පොදු ප්‍රවාහන ක්‍රියාවලියක් අපි ක්‍රමවේදයක් විදුලීකරණය කරනවාද, එහෙම නැත්නම් කාර් එකක්, එහෙම නැත්නම් ත්‍රී වීල් එකක් වගේ අපි ඉන්ඩිවිජුවල් පාවිච්චි කරන පද්ධතින් අපි විදුලි කරනවාද කියන එක. දෙවෙනි එක තමයි අපි දැනට පාවිච්චි කරන ඒ ප්‍රවාහන ක්ෂේත්‍රයන් අපි විදුලියට පරිවර්තනය කරනවාද, එහෙම නැත්නම් අලුතෙන්ම විදුලි වාහනයක් ගේනවාද කියන. ඒ වගේ අපි රටට ගැලපෙන විදිහට ඒ ක්‍රියාවලියට අවශ්‍ය එක කොටස් අපි අඳුනාගත යුතුයි. එහෙම තමයි අපි අපේ මේ විදුලීකරණය කියන එකට යොමු යුත්තේ. හැබැයි දීර්ඝකාලීන සැලැස්මක් හැටියට විදුලීකරණයට යෑම තමයි ලෝකෙ පුරාම කතා කරන්නේ. ඒ වුණාට ඒකේ යන විදිහ අපේ රටට ගැලපෙන විදිහට සකසාගත යුතුයි.